ඔයාලට වැදගත් වෙයි කියලා මේ වගේ vlog එකකින් අරගෙන එන්නේ. ඉතින් අඩුපාඩු හොයපු කවුරුත් මදිපාඩු හෙව්වේ නෑ බ්‍රෝ. තමයි මට යාළුවෙක් හම්බුණා මැනික දැක්කොත් මාව සූරයි. මේ මැනිකට වඩා හොඳයි. ඕගොල්ලෝ කියන්න එපා මැනිකට වඩා හොඳයි කිව්වා කියලා. බලන්න මගේ පිම්පල්ස් ගොඩාක් තියෙනවා. අද වෙන්නේ මේකෙන් වෙන්නේ අපි පාවිච්චි කරන සීරම් ප්‍රොඩක්ට් ඒවා ඔයා ගන්නවත් තිබුණේ නැහැ. හොඳ වෙලාම ගියා. ඉතින් පින්ක් වගේ එකක්. ලයිට් පින්ක් වගේ. මොකද නැචරල් විදියට තියෙන්න ඕන නිසා. ගමන් හරිම බැලන්ස් කරගෙන මගේ ලයිෆ් එක මේ දවස්වල යන්නේ. ඉතින් හරි. ඉතින් ඉස්සරහට මගේ ලයිෆ් එකේ අචීව්මන්ට් ගොඩාක් මම දානවා. ඉතින් කාට හරි ඕනේ නම් මම වගේ ගොඩක් ඉස්සරහට දියුණු වෙන්න. Welcome to my YouTube channel. හායි ගයිස් කොහොමද ඔයගොල්ලන්ට මම ඉන්නේ බොරැල්ලේ කනත් ගාව. කවදා හරි මේකට යන්න තමයි try කරන්නේ. ඉතින් ළමයි අද ඔන්න vlog එක පටන් ගන්නවා ලිප්ස්ටික් උත් ගිහිල්ලා මම දැන් කෑවා උදෙන්ම මම දැන් යන්නේ මේ බලන්න මගේ පිම්පල්ස් දාලා තියෙනවා අවුරුදු කාලා අවුරුදු සීසන් එකේ පිම්පල්ස් දාලා. ඉතින් මම මේ ටික හොඳ කරගන්න යනවා සලෝන් එකට ෆේෂියල් එකක් කරගන්න. මොකද හෙට මගේ අලුත් ඩ්‍රාමා එකක් පටන් ගන්නවා ෂූටින්. ඒකටත් එක්ක මම යනවා ලෑෂස් දාන්න නේල්ස් දාන්න ඒ ටික කරගන්න shopping කරන්න තව වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්වත් එක්කයි යන්න හිතුවා. එහෙනම් ළමයි ගිහින් එන්න. ඉතින් බොරැල්ල කනත් ඔයගොල්ලෝ බලන්න. අපි යන්නේ දැන් කොහෙටද? හංසික සලාන් එකට. ඒක තියෙන්නේ අරහේ පිට පහුවෙලා වම් පැත්තේ තියෙන්නේ. මම පෙන්නන්නම්. මෙන්න මේ පාරේ තමයි යන්නේ. අඩුපාඩු හොයපු කවුරුත් මදිපාඩු හෙව්වේ නෑ බ්‍රෝ. මෙන්න වචනේ. දවසේ වදන. සමිදානෝ මාගේ එඬේරාය. මට කියා. හිඟයක් නොවන්නේ. ඒක නම් හොඳයි. ඒවා තමයි 3 wheel වදන්නේ. තව එකක් පෙන්නන්න. 3 wheel වදන්න. guys දැන් සලාන් එක ළඟයි. ඒක තියෙන්නේ කිරුළපනයි නාරහෙම් පිටයි හරියටම අතරමැද වගේ. සලාන් සින්ඩරෙල්ලා මම පෙන්නන්නම් මේ තියෙන බේස් ලයින් එක. තව චුට්ටක් ඉස්සරහට ගියාම තමයි සලාන් එක තියෙන්නේ. guys මෙන්න මේ හරිය තමයි සලාන් එක තියෙන්නේ. මේ ඇවිල්ලා මෙන්න මෙතන තමයි තියෙන්නේ සලාන් එක. ළමයි මට යාළුවෙක් හම්බුණා කොහෙද පෙන්නන්න ඔයා vlog එකට. ළමයි මට යාළුවෙක් හම්බුණා මැනික දැක්කොත් මාව සූරයි. මේ මැනිකට වඩා හොඳයි. ඕගොල්ලෝ කියන්න එපා මැනිකට වඩා හොඳයි කිව්වා කියලා. අනේ චෝක්නේ. පාලේ නන්න එපා. පාලේ නන්න එපා. මෙයාව අපේ. අය. උඩට යන්න. කොල්ලෙක් යා කොල්ලෙක්. කොල්ලෙක්. එන්නම කොල්ලෙක් කෙල්ලෙක් කොල්ලෙක්. ගායි ඒක දන්නේ පිටිපස්සෙන් කන්ද හැපි යනවා. හයි ගයිස් මම සලෝන් එකට ආවා. ඉතින් මම බලන්න සලෝන් එක චුට්ටක් පෙන්නන්න. ඔයාට නේල්ස් කරගන්න පුළුවන්. මෙතනින් නේල්ස් ලෑෂස් මේ තමයි ෆේෂියල් රූම් එක. මේක තමයි සලෝන් එක. ඉතින් ඔයගලන්ට මේ සලාන් එකෙන් කරගන්න පුළුවන් මේ තියෙන්නේ. ෆේෂියල් එක පටන් ගන්නයි යන්නේ. බලමු අපි කොහොමද ඒක කරන්න කියලා. මේ බලන්න මගේ පිම්පල්ස් ගොඩාක් තියෙනවා. මෙතන
ඒ හැම එකක්ම සුද්ධ කරන්න ඕනේ, ක්ලීන් කරන්න ඕනේ. ඒකම තමයි මම ෆේෂියල් එකක් කරන්න ආවේ. දැන් මම ෆේෂියල් රූම් එකට ඇවිල්ලා ඉන්නේ. මම ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ෆේෂියල් එක කරන්න කලින් මේක මොකද්ද ෆේෂියල් එක? හයිඩ්‍රෝ ෆේෂියල් එක. ඉතින් ෆේෂියල් එකෙන් වෙන්නේ මොනවද කියලා මම ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඔයගලන්ටත් ඒක වැදගත් වෙයි. දැන් මෙතන ටූල්ස් ටිකක් තියෙනවානේ. මේ ටූල් එකෙන් මොකද්ද වෙන්නේ? මේකෙන් වෙන්නේ අපි පාවිච්චි කරන සීරම් ප්‍රොඩක්ට් ඒවා ඇබ්සෝබ් කරන එක තමයි වෙන්නේ ටූල් එකේ. අපි ස්කින් එකේ ඩීප් විදිහටම ටූල් එකේ ඇබ්සෝබ් වෙනවා. හරි නේද? සාමාන්‍ය normal facial එකක් කරා තියෙන absorb වෙන්නේ නැහැ. මේ වගේ ඒවා තියෙනකොට හොඳයි. මේක ඒක සක්ෂන් එක. ඒකෙන් වෙන්නේ අපේ ස්කින් එකේ පෝසස් වල තියෙන ඩීප් විදිහට තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඔක්කොම මේකට සක්වලා එනවා. සාමාන්‍යයෙන් අපි අර normal facial කරද්දී කරන්නේ වෙන විදියකට. normal facial කරද්දී අපි extract එක තමයි tool එක පාවිච්චි කරන්නේ. ඒකට වඩා මේක ඒකට වැඩිය මේක deep විදිහට result තියෙනවා. clean වෙනවා. මේක ඒකෙන් කරන්නේ අපේ white heads remove කරන එක. එතකොට ඒකෙමුත් වෙන්නේ මේ machine එකෙන් අපි tools වලින් කරනවට වැඩිය effective විදිහට ඒකෙමුත් white heads remove වෙනවා. මේක තියෙන්නේ අපේ මේ RF එක. ඒකෙන් වෙන්නේ කොලජන් ඉම්ප්‍රූව් කරනවා, අපේ ඉලාස්ටිසිටි එක වැඩි කරනවා, ස්කින් එක එල්ලා වැටෙන එක තමයි එකෙන් ගොඩක් අඩු කරන්නේ. මේක තියෙන කූල එක. මේක තමයි අපේ ප්‍රොඩක්ට් ස්ප්‍රේ එක. එතකොට මේ ලයිට් ගන්න. මේක මොකද්ද? ඒක අපේ LED light එක. අපි මේකෙන් මේ light එකේ red color තියෙනවා, blue තියෙනවා, green color තියෙනවා, yellow color තියෙනවා. ඒ colors වලින් වෙන්නේ oily skin, dry skin කියන හැමෝටම ඒ colors use කරන්න පුළුවන්. skin වලට ඒක different විදිහට change වෙනවා. හරි. ඔයා දන්නවද මගේ skin එකට මොන color එකද කියලා? ඒ විදිහට තමයි දැන් facial එක වෙන්නේ. මම පෙන්නන්නම් ඔයාලට මේ tools ටික ලං කරලා. ඊට පස්සේ මම පෙන්නන්නම් facial එක කරන්නේ කොහොමද කියලා. දැන් මගේ facial එක පටන් ගත්තා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ කලිනුත් ඔයාලට මේක කිව්වා මම. අද මම facial එක විශේෂයෙන්ම කරන්න ආවේ මගේ කුරුලෑ දාලා තියෙන නිසා. මොකද ගොඩාක් ඔයිල් ಜಾති මම කෑවා අවුරුදු සීසන් එක නිසා. ඒක නිසා මගේ ඇක්නීස් වැඩි වෙලා තියෙනවා, කුරුලෑ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ගොඩක් කාලයකට පස්සේ මම facial එක කරගන්න ආවේ. ඇත්තටම කියන්න ඕනේ මේ facial එක ඉවර වුණාට පස්සේ දවසක් දෙකක් යද්දි මගේ පිම්පල්ස් හොයාගන්නවත් තිබුණේ නැහැ. හොඳ වෙලාම ගියා. ඉතින් ඒ කාට හරි පිම්පල්ස් තියෙනවා නම්, ඇක්නි තියෙනවා නම් මේ ෆේෂියල් එක ගොඩාක් එයාලට වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් හැම පැහැපත් කරගන්න හිටියට වඩා ලයිට්නින් වෙන්න ඔයාලා දකින්න ඇති ෆේෂියල් එක ඔයාලට ඉස්සරහට දකි ෆේෂියල් එක ඉවරුණාට පස්සේ මගේ මූණ කොච්චර ලයිට් වුණාද කියලා. ඒ කියන්නේ ගොඩාක් අඳුරු ස්වභාවයෙන් තියෙන මූණක් ලයිට් කරගන්න ගොඩාක් හොඳ ෆේෂියල් එකක් තමයි මේ ෆේෂියල් එක. ඉතින් ඔයාලටත් මේ වගේ ෆේෂියල් එකක් කරගන්න ඕන නම් සැලොන් සින්ඩරෙල්ලා එකට එන්න පුළුවන්. සැලොන් සින්ඩරෙල්ලා එකේ ෆේෂියල් විතරක් නෙමෙයි. ඔයාලට පුළුවන් හෙයා කලර් කරන්න, අයිලෑෂස් කරන්න, නේල්ස් කරන්න, ඒ වගේ ඕනෑම දෙයක් සැලොන් සින්ඩරෙල්ලා එකට આવොත් ඔයාලට කරගන්න පුළුවන්. මොකද අපි එක එක දේවල් වලට එක එක තැන් වලට යන්න ඕනේනේ. ඉතින් එකම තැනකින් එකම හැම දෙයක්ම කරගන්න පුළුවන් තැනක් තමයි සැලොන් සින්ඩරෙල්ලා. ඒකට මට හරිම ලේසි. මොකද කාලය ඉතුරු වෙන නිසා මම ඒකට ගොඩක් කැමතියි. ඒක නිසා මම ෆේෂියල් එක කරලා ඉවර වෙලා ලෑෂස් උත් දැම්මා, ඊට පස්සේ නේල්ස් උත් දැම්මා. ඒ තුනම කරගෙන තමයි මම ගියේ. ඉතින් කාට හරි මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ලස්සන වෙන්න, හැම පැහැපත් කරගන්න, නිරෝගී වෙන්නේ හැම දෙයකටම සැලොන් සින්ඩරෙල්ලා එකට එන්න පුළුවන් ඔයාට. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මගේ හර්බල් හෙයා ඔයිල් එක. හෙයා එක වවා ගන්න ඕනේ නම්, කොණ්ඩේ අනේක නතර කරගන්න ඕනේ නම්, ඔළුවේ තියෙන හිස්සොරි නැති කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මිස් පියුමි හර්බල් හෙයා ඔයිල් එක ඕගොල්ලෝ පාවිච්චි කරන්නම ඕනේ. ඒක තාමත් අරගෙන නැත්නම් මම ෆෝන් නම්බර්ස් දාන්නම් අදම කතා කරලා ලබා ගන්න. ඉතින් ඔයාලා බලන්න ෆේෂියල් එක කරලා ඉවරුණාට පස්සේ මගේ කොච්චර මූණ පැහැපත් වුණාද කියලා. පිම්පල්ස් උත් දවස් දෙකක් වගේ යද්දි නැත්තරම නැති වෙලා ගියා. ඇක්නිස්ුත් නැති වෙලා ගියා. ඇස් යට තිබුණ අඳුරු ස්වභාවය, මූණේ තිබුණ අඳුරු ස්වභාවය, මැරුණ සෛල ඉවත් වෙනවා, මැරුණ සම ඉවත් වෙනවා. ඉතින්
ගොඩාක් හොඳ ෆේෂියල් එකක් මේක. ඔයාලටත් ඇවිත් කරගන්න කියලා මම කියනවා. ඕගොල්ලොන් හැමෝම මේ වෙද්දි දන්නවා ෆේෂියල් එකක් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ මාසෙකට සැරයක්වත්. මොකද මූණේ තියෙන මැරුණ හම ඉවත් කරගන්න සහ අවුවට පිච්චිච්ච ස්වභාවය ඉවත් කරගන්න, අඳුරු ස්වභාවය ඉවත් කරගන්න මේ හැම දෙයකටම ෆේෂියල් එකක් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට වයසට යනකම් ඉන්න ඕනේ නැහැ මේ වගේ ට්‍රීට්මන්ට් කරගන්න. මම හැමදාම කියනවා වගේ තරුණ කාලෙම අපි මේ දේවල් කරන්න ඕනේ. එතකොට තමයි අපේ හැම ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. වයසට ගියාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. වයසට ගියාට පස්සේ නැවතත් කොච්චර ට්‍රීට්මන්ට් කරත් ගොඩක් අමාරුයි යථා තත්ත්වයට පත් කරගන්න. ඒක නිසා අපි තරුණ කාලේ ඉඳලම මේ වගේ ට්‍රීට්මන්ට් අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඉතින් මම ඕගොල්ලන්ට නැවතත් කියනවා සලෝන් සින්ඩරෙල්ලා එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ෆේෂියල් තියෙනවා නම් මැනිකියුර් පෙඩිකියුර් තියෙනවා. ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆේෂියල් එකේ අන්තිම හරිය යන්නේ. ගොඩාක් හොඳ සර්විස් එකක් ඒගොල්ලෝ දුන්නා. මසාජ් එකට මම ගොඩාක් ආසයි. ඉතින් මාර විදියට රිලැක්ස් වුණා. ඔෆිස් යන කෙනෙක් නම් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න හොඳම දේ තමයි ෆේෂියල් එකක් කරගන්න එක. මොකද පැයක් විතර අපිට මේ වගේ S2 පියාගෙන හරිම රිලැක්ස් විදියට ඉන්න පුළුවන්. ඒක නිසා ඔයා ඩේ ටු ඩේ වැඩට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕනේ. එතකොට තමයි අපේ මනස රිලැක්ස් වුණාම තමයි අපිව ලස්සන වෙන්නේ, කොණ්ඩේ වැවෙන්නේ, හම පැහැපත් වෙන්නේ. ඒ හැම දෙයකටම මනස පිරිසිදුව තියාගන්නම ඕනේ. ඒක නිසා අපි මේ ට්‍රීට්මන්ට් කරන්නම ඕනේ. මොකද ට්‍රීට්මන්ට් එක කරන අතරදිවත් අපිට රිලැක්ස් වෙලා ඉන්න පුළුවන් නිසා. නැත්තම් ගර්ල් කෙනෙක් වුණාම දන්නවනේ හැමදාම වැඩ. එක්ක ගෙදර වැඩ, උයන්න ඕනේ හැම දෙයක්. මේ බලන්න ෆේෂියල් එකෙන් පස්සේ මම කොච්චර ලස්සනද කියලා. ගොඩාක් පැහැපත් වුණා, ෂයිනි ලුක් එකක් ආවා. මාර විදියට ස්කින් එක වෙනස් වුණා. ගයිස් මම ලෑෂස් උත් දාගත්තා. දැන් මම නේල්ස් උත් දාන්න යන්නේ මෙතනින්. ලෑෂස් මෙතන ඊට පස්සේ මම නේල්ස් දාන්න ආවා. ඉතින් මට වෙන තැන්වලට යන්න ඕනේ නැහැ කම්මැලි නිසා මෙතනින්ම නේල්ස් උත් දාගත්තා. මොකද එකම තැනකින් දාගන්න එක හරිම ලේසි. අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම නේල් සෙට් එකකුත් දාගත්තා. අද මම මේ දාන්නේ හරිම නැචරල් විදියට නේල් සෙට් එක. මොකද මගේ අලුත් ඩ්‍රාමා එකක් පටන් ගන්නවා දෙරණ ටීවී එකේ. ඉතින් ඔයගලන්ට ළඟදී මේක බලන්න පුළුවන්. ඒක ඉතින් සර්ප්‍රයිස් එකක් මම දැන්ම කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකට ඕනේ හරිම නැචරල් ලුක් එකට නේල්ස් දාගන්න. ඒක නිසා මම කිසිම කලර් එකක් දාන්න නැතුව හරිම ලස්සනට නැචරල් විදිහට නේල්ස් දාගත්තා. නේල්ස් දාද්දිත් මේ ගර්ල් හරිම හොඳට ඒක කරනවා එයාගේ ජොබ් එක. සහ අපේ අත් කකුල් හොඳට ක්ලීන් කරලා තමයි මේ දේවල් එයා පටන් ගන්නෙ. ඉතින් ඒකත් ගොඩක් හොඳයි. අන්තිමට මසාජ් එකකුත් කරනවා. ඉතින් හරිම රිලැක්ස් වුණා අද දවස. මේ ඉතින් ඔයගොල්ලන්ට හැමදාම වගේ නිතරම වගේ මම නේල්ස් දාන විදිය නම් පෙන්නනවනේ. මේ තියෙන්නේ සුපුරුදු පරිදි නේල් එක අලවලා බෆ් කරලා මේ වගේ පොඩි නේල් පොලිෂ් එකක් මම ගෑවා පින්ක් වගේ එකක්. ලයිට් පින්ක් වගේ. මොකද නැචරල් විදියට තියෙන්න ඕන නිසා. හරිම ලස්සනට ආව නේල්ස් උත්. ඉතින් ඔයාලටත් නේල්ස් කරගන්න ඕන නම් සලෝන් සින්ඩරෙල්ලා එකට යන්න පුළුවන්. ඉතින් මං කියවනේ අලුතෙන් ටෙලිඩ්‍රාමා එකක් එනවා කියලා. එකක් නෙමෙයි ළමයි දෙකක්ම එනවා. ඉතින් channel එකක්වත් දෙරණ ටීවී එකේ එකක් යනවා. ඉතුරු එකත් ළඟදිම යනවා. channel එක මම කියන්නම් ඔයගලන්ට ඉස්සරහදී. බලාපොරොත්තුවෙන් ඉන්න මගේ ටෙලිඩ්‍රාමා දෙකක්. ඉතින් ගොඩාක් කාලයක් මම ඒවට සහභාගී වුණේ නැහැ. මොකද මගේ hair oil එකේ බිස්නස් එකේ වැඩ ගොඩාක් තිබුණා සහ දැනුත් ඒවා කරන ගමන් හරිම බැලන්ස් කරගෙන මගේ ලයිෆ් එක මේ දවස්වල යන්නේ. ඉතින් හරිම අමාරුයි. ඉස්සරහට ගොඩාක් ලස්සන වැඩ ටිකක් තියෙනවා. ඉතින් මම දන්නවා ගෑනු ළමයෙක් වුණාම ඕගොල්ලෝනුත් මේ දේවල් වලට කැමතියි සහ තවත් කෙනෙක් දියුණු වෙන්නේ කොහොමද කියලා බලාගෙන එයාලත් ඒ දේවල් කරන්න හරිම කැමතියි. ඒ නිසා තමයි මම හැම දෙයක්ම ඔයාලට වැදගත් වෙයි කියලා මේ වගේ vlog එකකින් අරගෙන එන්නේ. ඉතින් ඉස්සරහට මගේ ලයිෆ් එකේ achievement ගොඩාක් මම දානවා. ඉතින් කාට හරි ඕනේ නම් මම වගේ ගොඩක් ඉස්සරහට දියුණු වෙන්න
ජීවිතේ කොහොමද බැලන්ස් කරන්නේ, මුදල් කොහොමද කළමනාකරණය කරන්නේ, මේ දේවල් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මගේ vlogs එක ඉස්සරහටත් රැඳිලා ඉන්න. මොකද ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි මගේ vlogs ටික. bye ළමයි. මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස් සුන්දරත්වයේ දේශීය සන්නාමය පාරම්පරික ආයුර්වේද රහස් වට්ටෝරුවල අනුසාරයෙන් 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක් භාවිතයෙන් සකසන ලද මිස් පියුමි හර්බල් හෙයා ඔයිල් පුරා වසර 2කට අධික කාලයක් පරීක්ෂණ ගණනාවකින් පසුව ඔබ වෙතට ගෙනෙයි. කාන්තා පිරිමි බේදයකින් තොරව සියලු දෙනාගේ හිසකෙස් සම්බන්ධව ඇතිවන්නා වූ සියලුම ගැටලුවලට විසඳුම් ලබා දීමට මිස් පියුමි හර්බල් හෙයා ඔයිල් වලට හැකි බව සතුටින් දන්වා සිටිමු.
අපගේ එපැරණි පාරම්පරික දේශීය හෙළවෙදකම තරුණ පරම්පරාවෙන් ගිලී යන කාලයක නැවතත් ශ්‍රී ලාංකේය තරුණ පරපුර අතරට දේශීය ඖෂධවල වටිනාකම රැගෙනේමින් මිස් පියුමි සන්නාමය යටතේ ආයුර්වේද නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාව ප්‍රමුඛ දෙස් විදෙස් වෙළඳපළට හඳුන්වා දෙනු ලබයි. එම නිෂ්පාදන අතරින් කිහිපයක් ලෙස මිස් පියුමි හර්බල් හෙයා ඔයිල්, මිස් පියුමි හර්බල් ෂැම්පූ සහ කන්ඩිෂනර්, මිස් පියුමි හර්බල් සෝප්, මිස් පියුමි හර්බල් ෆේස් වොෂ් හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය ඖෂධ ගණනාවක එකතුවෙන් නිෂ්පාදනය කරනු ලබන මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස් දැනටමත් රටවල් ගණනාවක ජාත්‍යන්තර වෙළඳපොළෙහි අලෙවි වෙමින් පවතින්නේ ශ්‍රී ලාංකේය පාරම්පරික දේශීය ඖෂධවල ගුණයත් බලයත් වටිනාකමත් එකසේ ලොවට හඬගා කියමිනි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පූර්ණ උපදේශනය සමගින් නිෂ්පාදනය කරනු ලබන මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස් සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහ GMP තත්ත්ව සහතික හිමි වී ඇති බව ඔබට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි. ඉතින් ඔබත් හෙට නොව අද දවසේම විශ්වාසයෙන් මිලදී ගන්න. මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස්, සුන්දරත්වයේ දේශීය සන්නාමය.